හෙලෝ යාළුවනේ රණමොටෝ ස්කූටර් පදින යාළුවෝ වගේම අපේ ඉන්දියන් ස්කූටර් ජපාන් ස්කූටර් පදින යාළුවන්ට තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයාලත් මෙන්න මේ වගේ පැකින් එකට එන වෑල් රබර් දෙක දානවද? හරිද? එතකොට ඔයාලා පැකින් එකට එන වෑල් රබර් දෙක ලේසියෙන් ඔයාලගේ අතුරු පැතියට දාන්න එපා. එහෙම දානවා නම් ඉතාමත්ම උසස් තත්ත්වයෙන් ජපාන් පැකින් සෙට් වෙනවා වෙනම ගන්න. ඒවා ටිකක් මිලෙන් වැඩි වෙනවා. ඒ මිල වැඩි තරමට ක්වොලිටිය වැඩි තරමට තමයි මේ මිල වැඩි වෙන්නේ ගොඩක් දුරට ජපාන් බයිසිකල් වල. ඒකේන වෑල් රබර් ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා ඔයාලට කියන්න තියෙන නිතරම අනිවාර්යයෙන්ම ඔයාලා වෑල් රබර් දානවා නම් කවදාවත් මේ පැකින් එකට එන ලෝකල් වෑල් රබර් දෙක යූස් කරන්න එපා. මෙහෙම යූස් කරපුවාම වෙන ඵල විපාක තමයි ගොඩක් දුරට එන්ජින් එකේ ඔයිල් අඩු වෙනවා. ඒ කියන්නේ මේ ලෝකල් වෑල් රබර් දාපුවම මෙහෙම ඩබල් ස්ප්‍රින් තිබ්බා කියලා හැම එකක්ම හොඳ වෑල් රබර් නෙමෙයි. අපි හොඳ වෑල් රබර් දෙයක් ගන්නවා නම් අපි මේ දෙක වෙනම ගන්න ඕන. අපිට ප්‍රමිතියෙන් වැඩි වෙළඳ පොලේ ඕන තරම් වෑල් රබර් තියනවා ගන්න. ඔයාලා මතක් කරලා දානකොට ඔයාලගේ බයිසිකලේ ඔච්චර දහස් ගාණක් දීලා හදලා ලොකු මුදලක් දීලා හදලා ගොඩක් අය පැකින් එකට එන ලෝකල් වෑල් රබර් දෙක දානවා. ඒක කවදාවත් කරන්න එපා. පැකින් එකට එන වෑල් රබර් දෙක කවදාවත් ඔයාලා දාන්න එපා. ඔය මොකද පැකින් එක සෙට් එක රුපියල් 1000යි 700යි 800යි ඒ වගේම 1500යි ඒකට එන වෑල් රබර් දාන්න හිතන්නත් එපා. මොකද ජපාන් වෑල් රබර් දෙකක් සාමාන්‍ය හොඳ වෑල් රබර් දෙකක් රුපියල් 700ක් 800ක් 1000ක් 1200 එක එක මිල ගණන් වලට තියෙනවා හොඳ ඒවා. ඒක නිසා ඔයාලා මේ දෙක දැම්මට පස්සේ ඔයාලට වෙන ප්‍රශ්න තමයි ගොඩක් දුරට ඔයාලගේ සාමාන්‍යයෙන් ටික කවසක් යනකොට ටික කාලයක් යනකොට එන්ජින් එකේ ඔයිල් අඩු වෙන්න ගන්නවා. එතකොට සයිලාන්සරයෙන් ඔයිල් දුම දාන්නේ ඒක වෙනත් ගැටලුවකට. එහෙම බෝර් සවුත් පිච්චාම තමයි ඒ කියන්නේ බෝර් කරන්න ඕන ඉච්චාම තමයි එහෙම දුම දාන්නේ. නමුත් දුමක් නොදා ඔයිල් අඩු වෙන්නේ ප්‍රධාන හේතුව තමයි මේ වෑල් රබර්. මේ ලෝකල් වෑල් රබර් දැම්මහම මේ කරා වෑල් එක ගමන් කරනකොට ඒක හරි ප්‍රමිතියක් අනුව නිසියාකාරව ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලට කියන්න විශේෂයෙන්ම කවදාවත් පැකින් එකට එන වෑල් රබර් දෙක යූස් කරන්න එපා. ඔයාලා බයික් එකට ආදරේ නම් ඔයාලා අතුරු පැති පදිනවා නම් ගොඩක් විශේෂයෙන් රණමොටෝ ස්කූටර් වලට එන පැකින් එකට එන කවදාවත් වෑල් රබර් දෙක දාන්න එපා. ඒ වෑල් රබර් දෙක දැම්මොත් ඔයාලා අනිවාර්යයෙන්ම අමාරු වැටෙනවම තමයි. ඔයාලා ගොඩක් වේදම් කරලා හදන එකේ ඔයාලා ජෙනුවින්ම වෑල් රබර් දෙකක් දාන්න පුරුදු වෙන්න. ඒක ඔයාට හොඳයි ගොඩක් දුරට බයිසිකලයටත් හොඳයි. මොකද අර පොඩියට කරන්න තියෙන දේ අන්තිමට ලොකුවට දෙයක් කරන්න සිද්ධ වෙනවා මේ වෑල් රබර් වල ප්‍රශ්න නිසා. මොකද ඔයාලා ඔයිල් දාපුවම ගොඩක් දුරට ඔයිල් අඩු වෙන්න ගන්නවා. මේක වෑල් එක දිගේ මේ වෑල් රබර් එකෙන් හරියට සීල් වෙන්නේ නැතුව ඔයිල් ටික අඩු වෙන්න ගන්නවා. ඒක නිසා අනිවාර්යෙන් මතක් කරලා කියන්නේ විශේෂ රණමොටෝ පදින යාළුවෝ වේවා වෙනත් අතුරු පැති පදින අය වේවා පැකින් එකට එන වෑල් රබර් දෙක දාන්න එපා. වෙනම ජෙනුවින් කියලා ඉල්ලලා වෙනම ජෙනුවින් වෑල් රබර් දෙකක් දෙන්න කියලා ඔයාලා ඔච්චර වේදම් කරලා හදන එකේ මේ දෙක නොදා ඉන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ ඔයාලට සුබ දවසක්. මම එස්.එල්. මොටෝ ගුරා වෙනුවෙන් නිලංක